Good evening, everyone. I am Pesala Sampath. I will be the instructor for this program, which is certificate program for artificial intelligence. මේ ප්‍රෝග්‍රෑම් එක අපි සිංහල ඉංග්‍රීසි දෙකම මික්ස් කරගෙන යන් අපිට ඉංග්‍රීසි නැතුව බෑ මේ ප්‍රෝග්‍රෑම් එක කරන් යන්න මොකද සමහර ටෙක්නිකල් ටර්ම්ස් අපිට කතා කරන්න වෙනවා. අපි AI tools එක ගොඩක් කලාවට ඉන්ටරැක්ට් කරන්නෙත් ඉංග්‍රීසියෙන් සිංහලෙන් කරන්න බැරි නෑ. මම ඒවා කියා දෙන්නම් කොහොමද සිංහලෙන් කරන්නෙත් කියලා. එතකොට අද මේ ප්‍රෝග්‍රෑම් එකේ අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රෝග්‍රෑම් එක ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න. ඒකේ අවුට්කම් එක මොකක්ද කියන එක ඔයාලට පැහැදිලි කරලා දෙන්න. And then you can also get an idea what you get out of this program. ඔයාලා මේකෙන් මොනවද ගන්න කියන එක. අපි මොන වගේ areas ද cover කරන්නේ වගේ idea එකක් ඔයාලට දෙන්න තමයි මට ඕන වෙන්නේ ප්‍රධාන වශයෙන්. එතකොට මම පළවෙනිම පොඩි කතාවකින් මේක පටන් ගන්නම්. මම ඉදිරියට අපි බලාගෙන යමු course module එක කොයි වගේද මොන වගේ areas ද අපි cover කරන්න කියලා. මම screen එක share කරන්නම්. ඊට කලින් මම පොඩි කතාවක් කියන්න හිතුවා මේ program එක start කරද්දී. ඔයාලට මතක නම් 2007 අවුරුදු වල 2007 තමයි ස්මාර්ට්ෆෝන් එකක් මේ ලෝකෙට පළවෙනියටම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. HTC කියලා සමාගමකින් එක් කරන්නේ. ඉතින් ඊට පස්සේ 2008 අවුරුද්දේදී iPhone එක ඉන්ට්‍රොඩියුස් වෙනවා. ස්මාර්ට්ෆෝන් එකක් විදියට. එතනට කලින් ඊට කලින් ස්මාර්ට්ෆෝන් මේ ලෝකේ තිබිලා නැහැ. එතකොට මේ ස්මාර්ට්ෆෝන් එක මේ ලෝකෙට ඉන්ට්‍රොඩියුස් කරත් එක්කම ලොකු විප්ලවයක් අලුත් ජොබ්ස් රාශියක් ක්‍රියේට් වෙනවා. අපි ඇත්තටම දැන් තත්ත්වය ගත්තොත් අපිට ෆෝන් එකක් නැතුව ජීවත් වෙන්න බෑ. දැන් ගොඩක් වෙලාවට මේ Zoom call එකටත් ගොඩක් අය join වෙලා තියෙන තාලගේ ස්මාර්ට්ෆෝන් එකේ. For example, we can't travel to somewhere without the Google Maps, Pick Me, Uber වගේ jobs ස්මාර්ට්ෆෝන් එක නැතුව තිබ්බේ නෑ. ඒ වගේම social media hype එක ආවේ. දැන් අපි කවදාවත් desktop එක log වෙලා TikTok උඩ පල්ලෙහා යන්නේවත් Instagram බලන එකක්වත් නැහැ. social media introduce කරාට පස්සේ තමයි ස්මාර්ට්ෆෝන් එක introduce කරාට පස්සේ තමයි මේ social media hype එක ආවේ. ඒ වගේම web application development, mobile gaming development මේ වගේ job රාශියක් create වෙනවා. එතකොට මට කියන්න ඕන උනේ මේක අලුත් දෙයක් ලෝකෙට හඳුන්වා දීපු. ඒ වගේම අපේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් වුණා මේ ටෙක්නොලොජි එකත් එක්ක මේ devices එක්ක. හැබැයි ඒකෙන් වෙනස් වුණා විතරක් නෙමෙයි අලුත් jobs රාශියක් create වුණා. right? ඒ වගේම දැන් මේ වෙද්දී ඒක අපේ ජීවිතේ ප්‍රධාන කොටසක් වෙලා අපිට නැතුව බැරි අංගයක් වෙලා. හැබැයි එහෙම වෙන්න අවුරුදු 16ක් 15ක් 16ක් වගේ ලොකු පරාසයක් ගියා. හැබැයි ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන්නේ ඒ වගේම ටෙක්නොලොජි එකක්. ඒක මීට වඩා ගොඩක් ඉක්මනින් මේ ලෝකෙම දැහැ ගන්න ටයිප් එකේ ටෙක්නොලොජි එකක්. ඒක වෙන්නේ ඇයි කියන එක අපි ඉදිරියට බලමු. දැන් ඔයාලා දැනටම දන්නවා පුළුවන් නොදැනුවත්ව වෙන්නත් පුළුවන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් තාක්ෂණයක් විදියට අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. ඔයාලා නොදැනුවත්වම සමහර වෙලාවට ඒකේ ෆීචර්ස් යූස් කරනවා. අපි මෙතෙන්දී ඇත්තටම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ එදිනෙදා ජීවිතයේ වැඩ, තමන්ගේ රැකියාවේ වැඩ, තමන්ට සමහර වෙලාවට තමන්ගේම ආයතනයක් තියෙනවා වෙන්න පුළුවන්, වෙනත් ආයතනයක වැඩ කරනවා වෙන්න පුළුවන්. එතකොට තමන්ගේ වැඩ ටික මේක ටූල් එකක් විදියට පාවිච්චි කරලා කොහොමද උදව්වක් කරගන්නේ මේ ටූල්ස් වලින් වැඩ කටයුතු කරන් යන්න. එතකොට ඒක ප්‍රධානම දේ. ඒ වගේම තමන්ගේ ඊට වඩා තව දෙයක් තමයි තමන්ගේ ජීවිතයටත් මේ ටූල් එකෙන් සෑහෙන වාසි ගොඩක් අපිට තියෙනවා. උදාහරණයක් මම කිව්වොත් එහෙම තමන්ට ඉංග්ලිෂ් ඉම්ප්‍රූව් කරගන්න යූස් කරන්න පුළුවන්. දැන් අපි සමහර වෙලාවට ඉංග්ලිෂ් ටියුටර් කෙනෙක් ගාවට ගියොත් 1 to 1 ටියුටර් කෙනෙක් ගාවට ගියොත් කොච්චර ලොකු වියදමක් යනවද? අපිටම වෙන් වෙච්ච එක්කෙනෙක් ඉන්නවනම් අපේ කතා කරන විදිහ, අපි කතා කරන ෆිලර් වර්ඩ්ස් කියන අපි කියලා එහෙම කතා කරන දේවල් අඩු කරගෙන අපි කොහොමද මේක ඉම්ප්‍රූව් කරගන්නේ කියලා ප්‍රයිවට් ටියුටර් කෙනෙක් ගාවට ගියොත් කොච්චර වියදමක් යනවද? right? අපිට හැබැයි නොමිලේ මේ දැන් වෙද්දි මේ tools use කරලා improve කරගන්න පුළුවන් අපේ vocabulary එක, pronunciation, අපි කතා කරන විදිය. එක උදාහරණයක් විතරයි ඒක. මේ වගේ විශාල වාසි රසක් තමන්ගේ ජීවිතයට අපි කියන life style improvement කරගන්න මේ AI tools පාවිච්චි කරන්න පුළුවන්.
ඒ වගේම තමන්ගේම රැකියාව තමන්ගේම ආයතනයක් තියෙනවා නම් ඒකේ ඵලදායීතාව efficiency එක වැඩි කරගන්න. productivity එක වැඩි කරගන්න. අපි කොහොමද මොන areas වලටද මොන tools ද පාවිච්චි කරන්නේ? මොකද මේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ට් ටෙක්නෝලජි එකත් එක්ක ආපු ටූල් දහස් ගාණක් තියෙනවා. අපිට ඔය ඔක්කොම try කරන්න බෑ. ඔක්කොගෙම අපිට ඕන වැඩේ කරගන්නත් බෑ. මොන ටූල් එක කොහොමද පාවිච්චි කරන්නේ හරියටම දැනගන්න එක අපිට බොහොම වැදගත්. ඒකට සමහරවිට ඔයාලට පුළුවන් වෙයි YouTube වීඩියෝ එකක් බලලා අයිඩියා එකක් ගන්න. හැබැයි ඔයාලට පුළුවන් වෙන්න ඕන මේක ප්‍රැක්ටිකලි තමන් අත්හදා බලලා තීරණයක් ගන්න, දැනගන්න, ඉගෙන ගන්න මේ ටූල්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. අන්න ඒකට උදව්වක් වෙන්න තමයි අපිට ඇත්තටම උවමනා වෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක හරහා. right. එතකොට තව කීප දෙනෙක් ජොයින් වෙනවා කියලා මට පේනවා. අපි කෝස් කරිකියුලම් එකට යන්න කලින් තව මට කියන්න උවමනාවක් තියෙනවා. අපි මේ ප්‍රෝග්‍රෑම් එකේ මොන වගේ ඔයාලට මම තව දෙයක් කියන්න ඕනේ. මේ කතා කරගෙන යන ගමන් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකේ දාන්න පුළුවන්. මම ඒවට උත්තර දෙන්නම්. ඒ වගේම ඔයාලට hand raise කරන්න පුළුවන් Zoom එක හරහා. ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කොහොමද අවසානයේදී බලාපොරොත්තු වෙනවා Q&A session එකක්. ප්‍රශ්න අහන්න ඔයාලට අවස්ථාව දෙන්න මේ ප්‍රෝග්‍රෑම් එක ගැන සහ මේකෙන් ඕන දෙයක් මේකට සම්බන්ධව අපි කතා කරලා බලමු. right. සමහර ලාවට උදාහරණයක් විදිහට අපි ඊමේල්ස් අපිට ලියන්න වෙනවා බොහෝ දුරට. එතකොට මේ ඊමේල් එක ලියන්න පටන් ගන්න කොහොමද? සමහරුන් තියෙන ප්‍රශ්නයක්. අපි දන්නවා අපේ හිතේ තියෙනවා මොකක්ද දෙන්න ඕන. මේ ටික අපිට හරියට ෆෝමැට් කරගන්න බෑ. මොකද අපි සමහර වෙලාවට ඊමේල් යවන්නේ මැනේජර් කෙනෙක්ට වෙන්න පුළුවන්, යාළුවෙක්ට වෙන්න පුළුවන්, ෆොරින් ඩිග්නිටරි කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒ යවන එක්කෙනා අනුව ඒක ෆෝමැට් එක වෙනස් වෙනවා. අපිට ડોකියුමන්ට් එකක් හරියට හදා ගන්න ඕන නම් කොහොමද මේක හරියට ෆෝමැට් කරගන්නේ? අපේ කන්ටෙන්ට් එක සමහරවිට අපේ හිතේ තියෙනවා. සමහරවිට කන්ටෙන්ට් එක බාගේ හිතේ තියෙනවා. සමහර අයිඩියාස් තියෙනවා. සමහරවිට අයිඩියා එකක් නැති වෙන්න පුළුවන්. එතකොට හරියට අපි මේක කොහොමද කරගන්නේ? දැන් අපි ගොඩක් වෙලාවට මම හිතන්නේ මෙතන ඉන්න කට්ටිය සමහර tools use කරනවා ඇති. ChatGPT, Gemini වගේ tools use කරනවා ඇති. අපි පොඩ්ඩක් බලමු ඇත්තටම කොහොමද use කරන කට්ටිය ඉන්නවද කියලා. මම හිතන්නේ Zoom එකේ hand raise කරන feature එක තියෙනවා, reaction තියෙනවා. right. මේ reaction වලින් ඔයාලට අපි කියමු thumbs up එකක් මොන හරි tools use කරනවා. ඔයාලට hand raise එක තියෙනවා. එහෙම නැත්නම් කමෙන්ට් එකේ ඔයාලට දාන්න පුළුවන් thumbs up එකක් මම දැක්කිනවා. සමහර ඒ කියන්නේ use කරනවා තමත් Zoom chat GPT වගේ tools. ඔයාලා දැනට use කරන tools අපිට chat එකේ දාන්න. right. අපි බලමු මොන වගේ tools දැනට use කරන්න කියලා. එතකොට මේ tools use කරද්දී ඔයාලා මේ tools වල full potential එක කියලා අපි කියනවා. කියන්නේ tool එකක් සම්පූර්ණයෙන් ඒකේ තියෙන features use කරන විදිය. සමහරවිට අපි දන්නේ නැති වෙන්න පුළුවන්. සමහරවිට අපි ප්‍රශ්නයක් අහනවා. උදාහරණයක් විදිහට අපි කියමු. අපි කියනවා අපිට මෙන්න මේ image එක හදලා දෙන්න. right. අපි පොඩි විස්තරයක් ගහලා අපිට කියනවා මේ වගේ image එකක් හදලා දෙන්න කියලා. එතකොට අපිට හරිය උත්තරය ආපු නැතුනහම මොකද කරන්නේ අපි? බයිනවනේ සමහරු මම අහලා තියෙනවා මම මේ තව සමහර ප්‍රෝග්‍රෑම්ස් වලින් මම අහලා තියෙනවා කොහොමද අපි මේ chat GPT වගේ වලට අපි කියන LLMs කියලා. large language models. එතකොට මේ LLMs එක කොහොමද කතා කරන්න කියවම හරි උත්තරේ අපිට එන්නේ නැති වුනහම සමහරු කරන්නේ බයිනෝ. හරි. you stupid that is not the outcome I want වගේ කතා කියලා බයිනෝ. එතකොට ඒ කරලා ආයෙ කියනවා මට ඕනේ මේක. ඒ විදිහට අපි ඒ කට්ටියත් එක්ක ගනුදෙනු කියන්නේ ඒ tools එක ගනුදෙනු කරන්න ඕන. right. නම අපිට කතා කරන්න ඇත්තටම ඒ වගේ අවස්ථාවක එහෙම කරා කියලා වැඩක් නැහැ. මොකද මේක large language model එකක්. emotions නැහැ. ඒ වගේම අපිට හරි උත්තරේ ආවේ නැති වුනහම අපිට අපි ඔරිජිනල් යූස් කරපු ප්‍රොම්ප්ට් එක අපිට එඩිට් කරන්න පුළුවන්. එතකොට ඊට ආපු රිසල්ට් එක නැති වෙලා අලුතෙන් රිසල්ට් එකක් ජෙනරේට් වෙනවා. ඒ වගේ ඒවා කරන්න පුළුවන්. ඒ වගේම ආපු රිසල්ට් එක එඩිට් කරන් යන ක්‍රම තියෙනවා. අපි මොන වගේ ඉන්පුට්ස්ද දෙන්නේ මේ large language model වලට වගේම අනික් tools වලට මොන වගේ ඉන්පුට් දීලාද අපිට ඕන උත්තරේ ගන්න පුළුවන්. right. අපි අන්න ඒ වගේ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මට දැන් මේ වෙද්දි notes chat එකේ ඇවිල්ලා තියෙනවා chat GPT use කරනවා, Gemini, Flow, notebook LLM use කරනවා, very good. notebook LLM කියලා කියන්නේ ගොඩක් වෙලාවට
large language model plus ඒක education tool එකක්. රිසර්ච් වලට use කරන්න පුළුවන් tool එක. අපි මේ tools ඔක්කොම ගැන කතා කරනවා. DeepSeek, Gemini, ChatGPT, Gemini තමයි ගොඩක් කට්ටිය use කරන large language models. එතකොට හැබැයි ඔය ප්‍රධාන tools වල එයාලට පුළුවන් සුවිශේෂී හැකියාවන් තියෙනවා. දැන් උදාහරණයක් විදිහට Gemini කියන්නේ Google සමාගමේ large language model එක. එතකොට Google සමාගම තමයි අපි වෙලාවට ඔයාලට ඉස්සර මතක නම් සිංහල ලැන්ග්වේජ් එක ඉන්ටර්නෙට් එකේ බ්‍රවුසර් එකේ යූස් කරන්න පටන් ගත්තේ Google එකේ. ඒකට ලෝකේ කියන්නේ Google විතර කියන්නේ සිංහල විතරක් නෙමෙයි ලෝකේ තියෙන බොහෝ ලැන්ග්වේජස් එයාලා යූස් කරන්න පටන් ගත්තා. ඉතින් ඒ දත්ත ටික ඔක්කොම Gemini එකේ තියෙනවා. ඉතින් අපිට මොකක් හරි සිංහල ડોකියුමන්ට් එකක් හදාගන්න ඕන නම් හොඳම දේ ChatGPT නෙමෙයි Gemini. සිංහලෙන් කතා කරන්නත් පුළුවන් අපිට Geminiත් එක්ක. අන්න ඒ වගේ විස්තර අපි ඉදිරියට කතා කරමු. right. එතකොට අපි emails ගැන කතා කරා. අපි document analyze කරගන්න ඕනේ. If you want to analyze documents, if you want to like get new ideas, maybe to expand your business, start a new business. So how do we prompt? අපි කියන prompt engineering කියලා. අපි කොහොමද මේ tools එක ගනුදෙනු කරන්නේ කියන එක. මම මේ අපි program එක පටන් ගත්තට පස්සේ let's decide whether we continue in English or we can mix up Sinhala or English or we can do entirely in English. Either way I am okay. But I will ask from you after I start the program how do you need to do this program. මේක පටන් ගත්තට පස්සේ මම ඔයාලගෙන් අහන්නම් අපි කොහොමද මේක කරන් යන්නේ මික්ස් එකෙන් කරගෙන යනවද සිංහලෙන් දිගටම කරන් ගියට කරන් යන්න ඕනද නැත්නම් ඉංග්‍රීසි වලින් කරන් ගියන කමක් නැද්ද let's decide that later right okay ඒ වගේම මේ වගේ ප්‍රෝග්‍රෑම් වල සමහර කට්ටිය සහභාගී වෙනවා ස්ටුඩන්ට්ස්ලා අපි ළඟ සමහර ලාවට තියෙනවා මොඩියුල් ගොඩාක් මොඩියුල් 10ක විතර ලොකු සබ්ජෙක්ට් එකක් අපිට පාඩම් කරන්න තියෙනවා ඔය ඔක්කොම කියෙව්වට මතක හිටින්නේ නැහැ කොහොමද අපි සමරි එකක් හදාගන්නේ right mind map හදාගන්නේ කොහොමද මයින් මැප් කාඩ්ස් කියලා දින අපිට ඒක දැක්කම සමහරවිට ඒකේ වචන කීපයක් දකින්නේ. ඒක දැක්කම මුළු කන්ටෙන්ට් එකම මතක් වෙන විදිහට හදා ගන්න පුළුවන්. සමහරවිට අපිට කියවන්න වෙලා නැහැ. අපි කොහොමද නෝට්බුක් LLM මෙන්ෂන් කරපු ඉඳන් මම කියන්න. ඒකෙන් පුළුවන් අපිට පොඩ්කාස්ට් එකක් ජෙනරේට් කරන්න. පොඩ්කාස්ට් එකක් කියන්නේ දෙන්නෙක් එකතු වෙලා දෙන්නෙක් හෝ කීප දෙනෙක් එකතු වෙලා කතා කරනවා. මොකක් ගැනද කතා කරන්නේ? අපි මේ කියන සබ්ජෙක්ට් එක ගැන. කියන එක ගැනත් නෙමෙයි අතනම අපි අප්ලෝඩ් කරත් මොකක් හරි ඩොකියුමන්ට් එකක්. ඒ ඩොකියුමන්ට් එකේ තියෙන දේවල් විතරයි. ඒ ටික ගැන දෙන්නෙක් කතා වෙනවා. අපිටත් ඕන සම්බන්ධ වෙන්න පුළුවන්. We can jump in, we can participate on the conversation and jump back out. අන්න ඒ වගේ ෆීචර්ස් තියෙනවා. අපිට ක්විස් එකක් හදාගන්න පුළුවන්. හැබැයි දැන් ඔය වගේ ෆීචර්ස් ගොඩාක් තියෙනවා tools වල. ඒ වගේම අපි දැනගන්න ඕන මේවා පාවිච්චි කරද්දී මේවා වැරදිත් කරනවා. විශේෂයෙන්ම LLMs කරනවා hallucination කියලා අපි කියනවා. එයාලා වැඩ කරන විදිහත් එක්ක බොරු කියනවා කියලා අපි කියනවා. බොරු දේවල් දත්ත දෙනවා. අපි ඒ පිළිබඳවත් ඉගෙන ගමු ඉදිරියට. අන්න ඒ වගේ හැම tool එකකම තියෙන limitations, capabilities limitations. අනිත් ගොඩක් කට්ටිය මම දැකලා තියෙනවා use කරන්න එක tool එකක්. මොකක් හරි වැඩක් කරගන්න. ඊළඟට ඒක නෙමෙයි ක්‍රමය. අපිට tools කීපයක් එකතු කරලා වැඩක් කරගන්න පුළුවන්. උදාහරණයක් විදිහට අපිට පුළුවන් large language model එකකින් content එක හදාගෙන අපිට presentation එකක් හදන්න ඕන නම් අපි content එක හදා ගන්නවා large language model එකට කියලා. right ඊට පස්සේ ඒ content එක අරන් ගිහිල්ලා Canva හරි Gemma තව tools ගොඩක් තියෙනවා. presentation slides හදාගන්න tool එකකට දීලා slides ටික පිළිවෙලට හදා ගන්නවා. image එක හදාගන්න අපි යනවා වෙන tool එකකට. අන්න ඒ වගේ tools ගණනාවක් එකතු කරලා වැඩ කරන්න පුළුවන්. අපි ඒක ගැන ඉදිරියට කතා කරනවා. අපි ඔය modules ටික පොඩ්ඩක් පළවෙනියටම බලමු. right මම දැන් screen එක share කරන්නම්. right yes how do I yes so I have shared the screen just let me know whether you can see the screen එකක් පේනවා නම් මට කියන්න.
මට chat window එකේ කියන්න පුළුවන් නම් screen එක පේනවා කියලා I can start and continue. Right. Okay, screen එක පේනවා. Thank you response එකට. එතකොට මේ program එක අපි duration එක මාස දෙකකට තමයි plan කරලා තියෙන්නේ. Total 16 hours, 2 hours sessions 8ක් තමයි තියෙන්නේ. අපිට 2 hours වලට වඩා කරන්න පුළුවන්. හැබැයි එහෙම කරන්නේ නැත්නම් මතක හිටින්නේ නැහැ. අපි කරන්නේ ගොඩක් වෙලාවට 1 hour theory, 1 hour practical. එතකොට practical කියන්නේ මම වීඩියෝ එකක් play කරනවා නෙමෙයි. මම මෙතන ඉඳන් කරනවා demonstration එක screen එක share කරලා ඔයාලට follow කරන්න පුළුවන්. follow along කියලා කියනවා. මම කරන ගමන් ඔයාලටත් කරන් යන්න පුළුවන් program එක. කරන tool එක try කරලා බලන්න පුළුවන්. අපි එන ගැටලු ඒ අවස්ථාවල විසඳගමු. අන්න ඒ වගේ හැම week එකකම මම කරන්න හිතන් ඉන්නවා ඒ වගේ ප්‍රක්ටිකල් සෙෂන් එක 1 hour සාමාන්‍යයෙන් ෆස්ට් වීක් එකේ 1 hourම කරන්න බැරි වෙයි අපි try කරමු. මොකද මට පොඩි background එකක් දෙන්න ඕන. අපි පොඩ්ඩක් ඉගෙන ගන්න ඕන මොනවද මේ terminologies. මොනවද artificial intelligence කියන්නේ, machine learning කියන්නේ, deep learning කියන්නේ මොනවද, deep fake කියන්නේ මොනවද වගේ terminologies චුට්ටක් අපි පොඩි idea එකක් ගන්න ඕන. ඒ වගේම sorry. artificial intelligence හින්දා දැනට ලෝකෙ මොන වගේ දේවල්ද වෙලා තියෙන්නේ. දැනට අපේ රට නැතිව ටිකක් පිටිපස්සෙන් හිටියට අනික් රටවල් වල මොන වගේ changesද වෙන්නේ. මොකද ඒවා ගොඩක් වෙලාවට අපිටත් බලපාන්න පුළුවන්. එතකොට ඒ වගේ idea එකක් ගන්න සහ terminologies ඉගෙන ගන්න අපි පොඩ්ඩක් වෙන් කරනවා පළවෙනි සතිය. හැබැයි මම මේකෙදි කියන්න හිතාගෙන ඉන්නවා practical session එකක් විදියට ChatGPT වගේ tool එකක් personalize කරගන්න කොහොමද? අපිට ඕන විදිහට outputs ගන්න කොහොමද? සමහරවිට ඔයා manager කෙනෙක් වෙන්න පුළුවන්. සමහරවිට ස්ටුඩන්ට් කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට මේ දෙන්නට ඕන අවුට්පුට් එක දෙකක්. එතකොට ඒ ගන්න ප්‍රොම්ප්ට් එකෙන් නෙමෙයි හැම වෙලේම ප්‍රොම්ප්ට් එකේ මේ ටයිප් කර කර ඉන්නව වෙනුවට අපි කොහොමද මේ ටූල් එක කස්ටමයිස් කරගන්නේ? වගේ දේවල් ටිකක් කතා කරන්න හිතන් ඉන්නවා පළවෙනි වීක් එකේ. එතකොට අපිට එන අවුට්පුට්ස් හැම වෙලේම අපිට ඕන විදිහට එන්නේ. අපිට උදාහරණයක් විදිහට ටේබල් කම්පැරිසන් එකක් ඕන. SWOT ඇනලිසිස් එකක් ඕන වෙන්න පුළුවන්. අපි කැමති හැමදේම පොයින්ට් ෆෝම් එකෙන් බොහොම බ්‍රීෆ්ලි එනවට වෙන්න පුළුවන්. එතන සමහරු කැමති ඡේදයක් විදියට වැඩිපුර එක්ස්ප්ලেইন කරලා තියනවට. අන්න ඒ වගේ අපි කොහොමද ඒක කස්ටමයිස් කරගන්නේ අපි ෆස්ට් වීක් එකේ පොඩ්ඩක් කතා කරමු මේ තියරි පාර්ට් එකට අමතරව. ඊට පස්සේ අපි කතා කරනවා මම කිව්වා වගේ tools ගණනාවක් මේ ලෝකේ තියෙනවා. දැනට available free ඒවා තියෙනවා. pay කරලා use කරන ඒවා ගොඩක් තියෙනවා. අපි කොහොමද හරි වැඩේට අපේ අවශ්‍යතාවට හරි tool එක use කරන්නේ? How are we going to choose the best tool for our need? So we are going to talk about that here. Whether it is a ChatGPT, Gemini, notebook, LLM or whatever. අපි ඉගෙන ගමු මෙතෙන්දී මොන tool එකද අපිට ගැලපෙන්නේ මේ tool එකෙන් මොන වගේ output එකක්ද ගන්න පුළුවන්. දැන් උදාහරණයක් විදිහට ChatGPT එකෙන් අපිට image generate කරගන්න පුළුවන්. හැබැයි image generate කරගන්න අපිට ඕන නම් අපි use කරන්න ඕන හොඳම tool එක මේකද? වගේ දේවල් අපි කතා කරමු. එතකොට මේ හැම program එකකදීම මම දෙන්න බලාපොරොත්තු වෙනවා PDF output එකක්. එතකොට මේකේදී ගොඩක් වෙලාවට අපි කතා කරන theory part එක. ඒකේ මම ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලට program එක ඇතුළේදී ඕන ගන්න පුළුවන් වැඩේ කරන් යන ගමන්. එහෙම නැත්නම් මම end of the day දෙන PDF file එක download කරගන්න පුළුවන්. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා හැම session එකකදීම පොඩි එකක් කරන්න. අපි අන්තිමේට පොඩ්ඩක් මතක් කරගන්න. මොනවද අපි කරේ? අපේ level එක අපිම evaluate කරලා බලා ගන්න. අපිට online කරන්න පුළුවන් quiz එකක් ඔය Kahoot වගේ session මේ tool එකක් use කරලා අපි help කරනවා ගොඩක් වෙලාවට හැම සතියෙම. මම ඒක ඔයාලට කරපුවාම තේරෙයි බොහොම enjoyable එක. ඒ වගේම ඒකෙන් Tamanටත් idea එකක් එනවා මොන අපි දියුණු කරගන්න ඕන වගේ අයිඩියා එකක් ගන්න පුළුවන්. දෙවනි දවසේ මම කිව්වා වගේ අපි tools ගැන පොඩ්ඩක් overview එකක් ගන්නවා මොනවද තියෙන tools. ඒ වගේ මොනවද limitations, capabilities and up to what extent can we trust those tools. අපි මේ tools කොච්චර දුරට අපිට විශ්වාස කරන්න පුළුවන්ද? වගේ දේවල් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. third week එකේ මම introduce කරලා දෙනවා notebook LLM කියන tool එක. notebook LM කියන tool එක.
මේක මේකෙන් අපිට ගොඩක් වෙලාවට ඉගෙන ගන්න පහසු වෙන ටූල් එකක්. මේකෙත් large language model එකක් built in තියෙනවා. හැබැයි තියෙන අනික් ඒවාට වඩා වෙනස්. ඒ වගේ ගොඩක් වෙලාවට මේ ටූල් එකෙන් කරන අනික් ටූල් වල තියෙන වැරදි මේ ටූල් එකේ නැහැ. ඒ වගේම මේ ටූල් එක අපි පාවිච්චි කරන්නේ මොන වගේ දේවල් වලටද කියලා අපි කතා කරනවා. අපිට multiple sources වලින් inputs දීලා අපිට අවශ්‍ය summary එකක් හදාගන්න ක්විස් එකක් හදාගන්න අර මම කිව්ව පොඩ්කාස්ට් ජෙනරේට් කරගන්න මේ ටූල් එක යූස් කරන්න පුළුවන්. එතකොට මේක තමයි ටූල් එක ඉන්ට්‍රොඩියුස් කරලා මගෙත් එක්කම මේකට accounts හදලා අපි ගොඩක් කාට මේ වගේ free versions තමයි මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්නේ. paid version ඕන නැහැ. free version එකේ limitations වලට අපි වැඩ කරමු. කරලා බලමු. ඊට පස්සේ hands on sessions ටිකක් කරලා මේ ටූල් එක පිළිබඳව ෆැමිලියර් වෙමු. ඒතර අපිට සමහරවිට මේ ටූල් එකේ කරන්න පුළුවන් හැම කරන්න බැරි වෙන්න පුළුවන්. මම ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා බේසික් ඒවා ටික. ඒතර then again you have another week to practice this tool and identify the capabilities and how you can apply this tool for your work or daily life. මේ ටූල් එක එතකොට ඔයාලා කොහොමද යූස් කරන්නේ? ඔයාලගේ ජීවිතයේ වැඩවලට හෝ ඔෆිස් එකේ වැඩවලට මේ ටූල් එක යූස් කරන්නේ කොහොමද කියලා සතියක් දීලා තිනවා බලා ගන්න. ඊට පස්සේ ඊළඟ සතියේ මගෙන් ඇවිල්ලා අහන්න පුළුවන් ප්‍රශ්න මොනවා හරි තියෙන ඉෂුස් තියෙනවනම් අන්න ඒ වගේ වීක් එකක් තියෙනවා. ඒක try කරන්න එතකොට. ඒ වගේ මම ඊළඟ සතියේ ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා prompt engineering. sorry. එතකොට prompt engineering කියලා කියන්නේ අපි කොහොමද මේ AI tools එක කතා කරන්නේ? prompt එකක් කියලා කියන්නේ අපි දෙන input එකක්. එතකොට ගොඩක් වෙලාවට large language models output එක generate කරන්නේ කොහොමද? එයා train වෙලා තියෙන data set එක අපි දෙන input එක සහ ඒකේ තියෙන parameters ටික. ඔය තුනම එකතු කරලා තමයි output එක දෙන්නේ. එතකොට අපි හරි prompt එක දුන්නේ නැත්නම් අපිට අවශ්‍ය output එක හම්බෙන්නේ නැහැ. එතකොට මේ prompting frameworks තියෙනවා. අපිට අවශ්‍ය දේ ගන්න, අපිට emails ලියන්න, documents edit කරගන්න, අපිට Excel input කරලා Excel එක analyze කරගන්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි හිතමු අපේ company එකේ තියෙනවා account sheets. අපිට ඕන මේ account sheets analyze කරලා forecast කරගන්න අපේ ඉදිරි මාස කීපේ revenue එක කොයි වගේ වේද කියලා. ඒ වගේ දේවල් බොහොම පහසුවෙන් මේක කරගන්න පුළුවන්. අපි ඒවා කරන්නේ කොහොමද කියලා බලමු. ඒ වගේම productivity improve කරගන්න frameworks කියන්නේ prompt engineering frameworks අපි කතා කරනවා මේකෙදි. අපි ඊට පස්සේ කතා කරන tools කරන prompt frame practical session එකේ try කරලා බලන්න පුළුවන්. මම මේවා හැම එකක්ම PDF outputs විදිහට දෙනවා ඔයාලට. තියාගන්න you can try those things on your own. අපේ session එක පොඩි time එකක් දෙනවා try කරලා බලන්න. ඒ වගේම ඊළඟ week එක වෙනකන් try කරලා බලන්න පුළුවන්. ඊළඟ එක තමයි content creations. අපි AI tools use කරනවා ගොඩක් creativity content creation video content කියලා කියන්නේ ගොඩක් වෙලාවට stories create කරන්න. social media post, LinkedIn post, Facebook post. එතනින් එහාට ගියාම image create කරන්න. සහ video create කරන්න. presentation. මේ හැම දෙයකම අපිට use කරන්න පුළුවන් විවිධ AI tools තියෙනවා. ඒකට අපි කොහොමද හරියටම tool එක තෝරගන්නේ මේවට? මම මේ content creation වලට අවශ්‍ය tools ටික introduce කරලා දෙනවා. එතකොට මේවට use කරන්න පුළුවන් prompts. අතට සමහර ලාවට අපි මේ prompt එක අපිම generate කරගන්නේ. අපි ළඟ තියෙන idea එක LLM එකට කියලා right අපිට ඕන මේ වගේ image එකක් generate කරගන්න. අපි මොකද කරන්නේ? මට ඕන Canva එකේ image එක generate කරගන්න. මට prompt එකක් ලියලා දෙන්න කියලා ChatGPT එකට කියනවා. එතකොට Canva එකට ගැලපෙන prompt එකක් ChatGPT එකෙන් ලියලා දෙනවා. අපි ඒක use කරනවා Canva එකේ. අන්න ඒ වගේ දේවල් අපිට කරන්න පුළුවන්. right අන්න ඒවා අපි introduce කරලා දෙනවා මේ session එක ඇතුළේදී. prompt engineering එකත් අපිට ඒක ගැන කතා කරන්න පුළුවන්. creativity media and creativity week එකේ අපිට ඒක කතා කරන්න පුළුවන්. අපි බලමු ඒකෙදි කොහොමද image සමහරවිට branding logos හදන්න. ඒ වගේම promotional videos හදන්න. මම ගිය සතියේ ඉස්සෙල්ලා සතියේ session එකක් කරා ඒක online session එකක් නෙමෙයි one day workshop එකක්. ඒකේ
ඇවිල්ලා හිටියේ ගොඩක් ඔක්කොම මැනේජර්ස්ලා ලීඩ්ස්ලා. එයාලා ගොඩක් එයාලගේම ප්‍රොඩක්ට්ස් තියෙන කට්ටිය හිටියා. එයාලට මේ කියලා දුන්නා වීඩියෝ ජෙනරේට් කරගන්න විදිය, පොඩි වීඩියෝස් ජෙනරේට් කරගන්න විදිය. ඊට පස්සේ මට ඒවලා තිබ්බා මේ සර් මම මෙහෙම මෙහෙම මේවා හදලා මගේ ප්‍රොඩක්ට්ස් ප්‍රොමෝට් කරන්න මම හැදුවා කියලා. ඒවා සෑහෙන්න එයාලට උදව් වෙලා තිබ්බා. එතකොට සමහරු ඇත්තටම ෆ්‍රී වර්ෂන් එකෙමුත් එහාට ගිහිල්ලා එයාලට වැඩක් තියෙන හින්දා, ප්‍රයෝජනයක් තියෙන හින්දා එයාලා සමහර ටූල් පර්චේස් කරලා තිබ්බා. ඒතර හැබැයි ඒකෙන් එයාලට සෑහෙන වාසියක් දැන් කියන්නේ කවුරු හරි වෙනම ඕගනයිසේෂන් එකට කියලා වීඩියෝ එකක් ජෙනරේට් කරගන්නවට වඩා බොහොම පහසුවෙන් Tamanට අවශ්‍ය එක ජෙනරේට් කරගන්න පුළුවන්. ඉමේජ්, ලෝගෝස්, එතකොට සෝෂල් මීඩියා පෝස්ට් ජෙනරේට් කරගන්න ඒවා. ඒ වගේම තියෙන ඉමේජ් එක එඩිට් කරගන්න ඒවා. වගේ දේවල් බොහොම පහසුවෙන් අපිට කරගන්න පුළුවන්. ඒ වගේම ඔෆිස් ප්‍රොඩක්ටිවිටි. අර මම කිව්වා Excel වගේ ડોකියුමන්ට් එඩිට් කරගන්න ඒවා. අපේ තියෙන repetitive work අපි කොහොමද automate කරගන්නේ? work automation කියලා කියන්නේ වෙනම ඇත්තටම ඒරියා එකක්. ඒතර ඒක ගොඩක් වෙලාවට අපිට බෑ පොඩ්ඩක් හරි programming knowledge එක නැතුව ඒ වැඩේ කරන් යන්න අමාරුයි ඇත්තටම. මේ අපිට පුළුවන් දුරට අපි මෙතන ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා. මොකද දැන් මේ ප්‍රෝග්‍රෑම් එක තනිකරම අපි කරන්න හිතාගෙන ඉන්නේ non IT. for non IT professionals and students. එතකොට ප්‍රෝග්‍රෑමින් ලිටරසි එක බිඳුවයි වුණත් මේ වැඩ ටික ඔක්කොම යාලට කරන් යන්න පුළුවන්. Excuse me. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එක ඩිසයින් කරලා තියෙන්නේ කම්පියුටර් ලිටරසි එක නැති වුණත් මේ ටූල්ස් යූස් කරන්නේ කොහොමද කියලා මේ බොහොම ලේසියෙන් තෝරා බේරගන්න පුළුවන් වෙන විදියට. ප්‍රෝග්‍රමින් පොඩ්ඩක්වත් ඕන නැති කට්ටියට. එතකොට ඔටෝමේෂන් වගේ ෆීල්ඩ් එකකට ගියපුවාම සමහරලාට ප්‍රෝග්‍රෑම් ඕන වෙන්න පුළුවන්. එතකොට අපි එහෙම ප්‍රෝග්‍රමින් ඕන වෙන්නේ නැති දුරට ඔටෝමේෂන් කරන්නේ කොහොමද කියන එක කතා කරලා බලන්න පුළුවන්. ඒ වගේම ඔටෝමේෂන් වලට අමතර අපි කොහොමද ඔෆිස් එකේ ප්‍රොඩක්ටිවිටි එක, වර්ක් ප්‍රොඩක්ටිවිටි වැඩි කරගන්නේ කියලා අපි මෙතෙන්දි කතා කරලා බලමු. ඒ වගේම අපිට ඕන වෙනවා නිතරම CV ජොබ් ඉන්ටර්වියුස් වලට ෆේස් කරන්න. අපේ LinkedIn එක ඔප්ටිමයිස් කරලා තියාගන්න LinkedIn ප්‍රොෆයිල් එක. LinkedIn එක වෙන්න ඕනේ අපේ Facebook social media post අපි අපේ ප්‍රොෆයිල් කොහොමද ඔප්ටිමයිස් කරලා තියාගන්න. අපි හරියටම කොහොමද ඇට්‍රැක්ටිව් විදිහට පෝස්ට් එකක් ඩිසයින් කරන්නේ. ට්‍රෙන්ඩි විදිහට පෝස්ට් එකක් ඩිසයින් කරන්නේ කොහොමද? ඔයාලා ChatGPT එකට ගිහිල්ලා බැලුවොත් ChatGPT එක කියලා කියන්නේ එක LLM මොඩල් එකක් නෙමෙයි. ඒකේ තියෙනවා ඇතුලේ built in GPTs ගොඩක්. ඒතර ඒකේ තියෙනවා සමහර GPTs මේ වගේ viral LinkedIn post creation වගේ GPTs තියෙනවා. ඒවා අපි මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට අමතරව අපි කොහොමද අපේ CV එකක් හදාගන්නේ. right? ඔය CV ඉස්සරහට අපි සෑහෙන මේ සරලවම කිව්වොත් කට්ටක් කෑවා. ප්‍රශ්නයක් අහලා තිනවා can මේක මම මේ උත්තර දෙන්නම්. CV එක හදන්න අපි සෑහෙන්න මහන්සි වෙනවා. right? එතකොට ප්‍රසන්ටේෂන් එකක් හදන්න සෑහෙන මහන්සි වෙනවා. එතකොට මේවා කොහොමද අපි සරලව මේ tools පාවිච්චි කරලා කරන්නේ? වගේ දේවල් අපි මෙතෙන්දි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම AI assistant කෙනෙක් අන්තිම වීක් එකේ මම බලාපොරොත්තු වෙනවා. AI assistant කෙනෙක් හදාගන්නේ කොහොමද කියන එකත් කතා කරන්න. එතකොට මේ වගේ වීක් 8ක ප්‍රෝග්‍රෑම් එකක් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. හැම වීක් එකේම 1 hour theory sessions then 1 hour practical sessions කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ ඔයාලට 1 week තියෙනවා. ඒ අපි කතා කරපු දේවල් try කරලා බලලා මගෙත් එක්ක ඇවිල්ලා ප්‍රශ්න තියෙනවා නම් කතා කරන්න. right? මේ ප්‍රශ්නේ මේ group එකේ අහලා තියෙන ප්‍රශ්නයක් can architecture be used in this way? මට මේ ප්‍රශ්නේ පැහැදිලි නෑ මොකක්ද මේ කියන්නේ කියලා. ඔයාලට පුළුවන් නම් mic එක unmute කරලා පොඩ්ඩක් අපි කතා කරමු. මොකද මම program එක විස්තර කරලා ඉවරයි. අපිට Q&A session එකට move වෙන්න පුළුවන්. අපිට ඕන මම තව දෙයක් කියන්න බලාපොරොත්තු වෙනවා. මම මේ අතර මේ page එක. මේ ඔයාලට මේ පේන course page එක මේක create කරේ එක prompt එකකින්. මේ content එක මගේ ළඟ තියෙනවා. මේ content එක upload කරලා මම කිව්වා මේ attractive විදියට වෙබ්සයිට් එකක් හදලා දෙන්න මට කියලා එක ප්‍රොම්ප්ට් එකකින් right මට මේක ඔයාලට මේ කියා දෙන්න ඕන හින්දා මම මෙහෙම එකක් කරේ ඇත්තටම මේ
එක ප්‍රොම්ප්ට් එකකින් හදපු වෙබ් පේජ් එකක් මේක. රයිට්. එතකොට මේකට මම HTML දැනන් හිටියේ නෑ. ඒ කියන්නේ HTML මම යූස් කරේ නෑ. මම HTML කෝඩින් කරේ නෑ. ඔයාලටත් කරන්න ඕනේ නෑ මේ වගේ හදාගන්න. තමන්ට තමන්ගේ වෙබ් පේජ් එකක් හදාගන්න පුළුවන් ඔෆිස් එකේ වැඩවලට බොහොම ලේසියෙන්. රයිට්. Right, okay. Let's move on to the Q&A session. I think Nishanka asked this question. Can architecture be used in this way? ඔයාලට පුළුවන් නම් mic එක unmute කරලා ඔයාගේ තියෙන ප්‍රශ්නේ අහන්න. මට මේක ආර්කිටෙක්චර් ෆීල්ඩ් එකට යොදා ගන්න පුළුවන්ද? මොන ආර්කිටෙක්චර් වගේ වැඩවලටද ඔයා කියන්නේ? 3D ඩිසයිනින් වගේ වලට වගේ. right 3D designing tools වලට මම කරලා නම් නැහැ. මට පොඩ්ඩක් ඒක ගැන හොයලා බලන්න වෙනවා. මොකද ඒකේ output එක ඔයාලට ඕන වෙන අර විදිහක් තියෙනවා නේද? ඒ කියන්නේ ඔයාලට ඕන අර මොකද්ද මේ ආකිටෙක්චර් ඩිසයින් අවුට්කම් එක අපි හිතමු මේ ඇප්‍රූවල් වලට දාන ඩොකියුමන්ට් එක හදාගන්න විදිහ ඒ වගේ දේවල් වෙනස් නේද? ඒක අර ඕන එක විදිහක් තියෙනවා නේද කරගන්න? එහෙමද ඔයා බලාපොරොත්තු වෙන්නේ? ඒ කියන්නේ ඒ වගේ අර කවුන්සිල් ඇප්‍රූවල් දාන ඩ්‍රෝවිං එකක්ද? එහෙම නැත්නම් just to get an idea ඔයාට නිකන් දැනගන්න ගෙදර ඩිසයින් කරගන්න එහෙම නැත්නම් මොකක් හරි එඩිට් එකක් කරගන්න වගේ දෙයක්ද බලාපොරොත්තු වෙන්නේ? ප්ලෑන් එකක් යන්දාට පස්සේ කස්ටමර්ට විෂුවල් එක දෙන්න ඕනේ 3D විෂුවල් එකක් පෙන්වන්න. right 3D visual එක සාමාන්‍යයෙන් AI ඕන නැහැ නේද? සාමාන්‍යයෙන් අපි 2D ඩිසයින් එක හදපුවාම 3D එක ඔටෝ ජෙනරේට් වෙනව නේද? නෑ එහෙම වෙනම නැත්නම් මම ඔයාලට software ටූල් එකක් දාලා කියන්නම් ගන්නවා. එහෙම කරන. මම යූස් කරපු ටූල් එකක් තියෙනවා home.me කියලා. ඒකේ අපි හදන්නේ 2D ඩිසයින් එක විතරයි. 3D ඩිසයින් එක ඔටෝ ජෙනරේට් වෙනවා. අපිට ඒක වීඩියෝ අවුට්පුට් එකක් ගන්න පුළුවන්. ඔයාලට මේ මොනවාද මේ ගෘහ උපකරණ ප්ලේස් කරලා කලර් වෙනස් කරලා ඩිසයින් එක හදලා ගන්න පුළුවන්. මේක ප්‍රොෆෙෂනල් ටූල් එකක් නෙමෙයි but you can get the 3D design. මම ඒක ඔයාලට එවන්න. ඒක AI නෙමෙයි ඇත්තටම. AI tools උත් ඇති. මම ඒකත් පොඩ්ඩක් හොයලා බලලා ඔයාලට කියන්නම්. right okay මට thank you. ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද? ඔව් අහන්න. මේකේ ඒ කියන්නේ අර AI ඇසිස්ටන්ට් කෙනෙක් නිර්මාණය කරනවා කියලා කිව්වා. ඒතර ඒක අර WhatsApp වල වගේ ඔටෝමේෂන් ඒ පැත්ත පොඩ්ඩක් මට පැහැදිලි කරන්න පුළුවන්ද? ඔව් අපිට කරන්න පුළුවන් ඒක. මෙතෙන්දී අපි WhatsApp assistant කෙනෙක් නෙමෙයි අපිට පුළුවන් ChatGPT එකේ GPT කෙනෙක්ව ඩිසයින් කරගන්න. right? එතකොට ඒ GPT අපිට يعني අපි ඩිසයින් උදාහරණයක් විදිහට අපිට ස්ටඩි පාර්ට්නර් කෙනෙක් විදිහට හදාගන්න පුළුවන්. එතකොට එයා අනවශ්‍ය දේවල් කතා يعني එයා out of the scope කතා කරන්නේ නැහැ. අවශ්‍ය දේවල් විතරක් තමයි අපිට කතා කරන්නේ වගේ. ඔයාට ඕන නම් WhatsApp assistant කෙනෙක් වගේ අපි කියනවා එයාලට AI ඒජන්ට් කෙනෙක් කියලා බේසිකලි. AI ඒජන්ට් කෙනෙක්ව හදාගන්නවා නම් කෝඩින් පොඩ්ඩක් හරි ඕන. එහෙම නැතුව කරන්න අමාරුයි. එතකොට එහෙම කරන්නවා බලාපොරොත්තු වෙනවා නම් පොඩ්ඩක් Python වගේ ඒරියා එකක් පොඩ්ඩක් ෆලෝ කරන්න ඕන. ඊට පස්සේ එතකොට අපි අතරම කරන්නේ මොකද්ද? තියෙන මොඩල් එකක් අරගෙන ඒක ෆයින් ටියුන් කරගන්න අපිට ඕන විදියට. right? ඒ කරලා තමයි අපි මේ ඒජන්ට් එක හදාගන්නේ. එතකොට ඒක ගොඩක් වෙලාවට ෆ්‍රී කරන්නත් පුළුවන්. paid version උත් තියෙනවා. ඔයාට මේ අපි හිතමු ඔයාට කම්පැනි එකක් තියෙනවා. ඒකට එන මැසේජස් වලට ඔටෝමැටිකලි රිප්ලයි කරන්න මේ කියන්නේ සමහර ලාවට ඇසිස්ටන්ට් කෙනෙක් ඒකට ඉන්වෝල්ව් වෙනකන් ඔටෝමැටිකලි රිප්ලයි කරන්න ඕන. එනේ ඒ රිප්ලයිස් ටික ජෙනරේට් කරගන්න AI ඇසිස්ටන්ට් කෙනෙක් ඕන. අන්න ඒ වගේ හදාගන්න පුළුවන් එහෙම. ඒකට එහෙම හදපු paid ඒවත් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට එකක් ඩිසයින් කරගන්නත් පුළුවන්. ඒක හැබැයි simple one step process එකක් නෙමෙයි. ඒකට සෑහෙන ටිකක් මහන්සි වෙන්න වෙනවා. ඒ වගේ එකක් මේ පැයකදී දෙකදී කතා කරලා ඉවර කරන්න අමාරුයි. ඒකට ඇත්තට වෙනම ප්‍රෝග්‍රෑම් මම කරන ඒවා තියෙනවා. අපිට එතකොට පළවෙනියටම ප්‍රෝග්‍රෑමින් ලිටරසි එක කියලා කියනවා. අපි Python coding අවශ්‍ය වෙනවා. ඊට පස්සේ හරි මොඩල් එක තෝරගන්නේ කොහොමද? ඒකට අපි API calls ලියන්නේ කොහොමද? ඊට පස්සේ අපි ඒක අපිට අවශ්‍යකට ඉන්ටග්‍රේට් කරගන්නේ කොහොමද? උදාහරණයක් විදිහට අපි Teams එකට ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. අපි browser එකට ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. WhatsApp එකට ඉන්ටග්‍රේට් කරන්න පුළුවන්. ඒ වගේ ඒවා කරන්නේ කොහොමද කියලා කතා කරන්න පුළුවන්. ඊට වඩා සිම්පල් ඒවාත් තියෙනවා. ඒ කියන්නේ අර N8 වගේ එකක් පාවිච්චි කරලා අපිට පුළුවන් ද මේ කෝඩින් පැත්තේ ඒතර කෝඩින් උනත් AI හරහා ලියව ගන්නත් ක්‍රමවේද තියෙනව නේද? ඔව් AI හරහා කෝඩින් ලියව ගන්න පුළුවන්. එතකොට කෝඩින් ධර්ම අවශ්‍ය නැහැ නේද? එතකොට කෝඩින් දැනුම අවශ්‍ය නැහැ. හැබැයි API calls. එතකොට ඒ කෝඩින් එකෙන් අපිට ඕනම දේ වෙනවද? ඒ කියන්නේ කෝඩ් එක
එයා දෙන එක අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. මේක ලියලා දීලා තියෙන එක හරියටම හරියද? එතකොට ඒ වගේ APIs ප්ලේස් කරන්නේ කොයි හරියටද? ඒ කියන්නේ කෝඩ් එක ඇතුළට අපි ප්ලේස් කරන්න ඕනේ API calls. එතකොට ඒව කරන්නේ කොහොමද කියලා දැනගන්න පොඩි අයිඩියා එකක් ඕන. හැබැයි ඒක එච්චරම අමාරු නෑ. ඔයා කියනා වගේ එහෙම කරන්න පුළුවන්. ඒ වගේක් හැබැයි ඇත්තට මේ ප්‍රෝග්‍රෑම් එකේදී අපි කවර් කරන්නේ right thank you නෑ. right. අපිට හැබැයි කවර් කරන්න පුළුවන් මෙන්න මේ වගේ දේවල්. උදාහරණයක් විදියට ක්ලෝඩ් කියලා AI tool එකක් තියෙනවා. Anthropic කියන කම්පැනි එකේ. ඒ ක්ලෝඩ් එක තමයි ඇත්තට මේ ඔයාලට නිවුස් එහෙම බැලුවා නම් ඔය ඉරාන් යුද්ධයේදී ඇමරිකාව යූස් කරපු data analyze කරන්න යූස් කරපු tool එක. LLM එකක් ඒක. එතකොට ඒකේ තියෙන ෆීචර්ස් ටිකක් අපිට ඒක ඉන්ටග්‍රේට් කරන්න පුළුවන් Excel එකට, Gmails වලට. එතකොට අපිට ඒ ඉන්ටග්‍රේට් කරාට පස්සේ අපේ Gmail box එක manage කරන්න අපි නිකන් පොඩි prompt එකක් දෙනවා. අපිට තියෙන මේ සතියේ තියෙන mails ටික මොනවද කියලා අපිට කියන්න. එහෙම නැත්නම් මේ mail එකට මේ වගේ reply එකක් දාන්න. එහෙම නැත්නම් අපිට meeting එකක් schedule කරන්න. වගේ පොඩි පොඩි දේවල් කරගන්න පුළුවන් free version එකේ. paid version එකේ අපිට තනිකර Excel එකක් manage කරගන්න, Excel වල data analyze කරගන්න, එහෙම කරන්න පුළුවන්. එතකොට මේක fully fledged AI agent කෙනෙක් නෙමෙයි. එතකොට ඒකට කෝඩින් දැනුමක් අවශ්‍ය ඇත්තටම පොඩ්ඩක්වත් ඕනේ නැහැ. පොඩි ප්ලගින් එකක් විදිහට තමයි ඒක යන්නේ. ඒ වගේ දේවල් අපි මේකෙදි කවර් කරනවා. right. වෙන මොකුත් ප්‍රශ්න තියෙනවා? මම හිතන්නේ මේ ප්‍රෝග්‍රෑම් එක ඉදිරි වැඩ කටයුතු ටික Primeway International එකෙන් ඔයාලට WhatsApp හරහා දැනුම් දෙනවා වෙනවා. එතකොට මම එතෙන්දී ඇත්තටම මෙයාලත් එක්ක මේ සම්බන්ධ වෙන්නේ මේ ට්‍රේනර් කෙනෙක් විදියට. ඔයාලගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ ට්‍රේනර් විදියට. එතකොට ප්‍රෝග්‍රෑම් එකේ ප්‍රෝග්‍රෑම් එක කන්ඩක්ට් වෙන විදිහ, dates ඒ ඔක්කොම ඔයාලට කමියුනිකේට් කරන්නේ Primeway International එකෙන්. ඒතර ඒ ප්‍රශ්න මොන හරි තියෙනවා නම් ඔයාලා ඒ ඇඩ් කරලා තියෙන WhatsApp group එකේ අහන්න පුළුවන්. එතකොට අපේ ප්‍රෝග්‍රෑම් එක පිළිබඳව ප්‍රශ්න තව මොනවා හරි තියෙනවා නම් තව මම විනාඩි 2ක් වගේ දෙන්නම්. අපිට තව වෙලා තියෙනවා ඇත්තටම. ඒකට අපිට අනවශ්‍ය විදිහට මේක ඩ්‍රැග් කරන් යන්න ඕනෙත් නැහැ. අපේ අවශ්‍ය ටික කවර් වුණා නම් මොන හරි ප්‍රශ්න තියෙනවා නම් තව මම විනාඩි කිහිපයක් ලබා දෙන්නම්. අපි ඒවට උත්තර දෙමු. එතකොට මේ ප්‍රෝග්‍රෑම් එක කරන් යද්දී ඇත්තටම ලැප්ටොප් එකක් අත්‍යවශ්‍ය නැහැ. හැබැයි මොබයිල් ෆෝන් එකෙන් ඔයාලා සම්බන්ධ වුණොත් එහෙම ෆෝන් එකේ Zoom session එකට සම්බන්ධ වෙලා ඉන්න ගමන් මේ ප්‍රැක්ටිකල්ස් ටික කරන්න බැරි වෙනවා. එක්කෝ එතකොට තව ෆෝන් එකක් ළඟ තියෙන්න වෙයි. එහෙම නැත්නම් ලැප්ටොප් එකකින් වගේ ජොයින් වෙන්න පුළුවන් නම් ගොඩක් ඉෆෙක්ටිව් වැඩේ කරන් යන්න. ඒ වගේම ඔයාලට ඊමේල් එකක් අවශ්‍ය වෙනවා. මොකද ගොඩක් වෙලාවට මේ tools එක රෙජිස්ටර් වෙන්න ඊමේල් එකක් ඕන. ඒ ඊමේල් එකට access තියෙන්න ඕන. ඒ අරින්න වෙන මුකුත් අවශ්‍ය වෙන්නේ නැහැ. ප්‍රශ්නයක් අහලා තිනවා ස්ටඩීස් වලට, අසයින්මන්ට් වලට, රිසර්ච් වලට යූස් කරන්න පුළුවන් tools මොනවද? ගොඩක් tools තියෙනවා. ස්ටාර්ට් එකක් විදිහට ඔයාලට යූස් කරන්න පුළුවන් notebook LM. notebook LM එක ඇත්තටම ස්ටඩීස් වලට යූස් කරන්නේ කොහොමද කියලා අපි මෙතෙන්දි කතා කරනවා. අපි කොහොමද multiple sources upload කරලා YouTube videos upload කරලා ඒ වගේම තමන්ගේ study material upload කරලා summary session එකක් හදාගන්නේ කොහොමද? mind maps හදාගන්නේ කොහොමද? ඒ වගේම පාඩම් කරද්දී බොහොම ලේසි වැඩක් තමයි අපිට quiz එකක් හදාගන්න පුළුවන් නම්. මේ quiz එක අපි කරන් යද්දී අපිට දන්නේ නැති ඒවා මොනවද කියලා බොහොම ලේසියෙන් අඳුර ගන්න පුළුවන්. ඒතර මේ quiz එක create කරගන්නේ කොහොමද වගේ දේවල් අපි මෙතෙන්දි කතා කරනවා. quiz හදන්න පුළුවන් ChatGPT, Gemini වගේ ඒ වගේම. හැබැයි ඒ වගේ ගොඩක් වෙලාවට පොඩි පොඩි වැරදි කරනවා. ඒ කියන්නේ common sense කියන ඒවා large language model වල නැහැ. උදාහරණයක් විදිහට එයාලා ප්‍රශ්න 10ක් හදුවොත් එහෙනම් ප්‍රශ්න 10ෙම 6ක 7කම හරි උත්තරේ තියෙන්නේ 3 වෙනි එකේ. ඒ වගේ repetitive mistakes වෙනවා සාමාන්‍ය මේ large language model වල notebook LM එකේ එහෙම වෙන්නේ නැහැ.
මේ අන්න ඒ වගේ ටූල්ස් තියෙනවා. එතකොට ස්ටඩීස් වලට රිසර්ච් කරනවා නම් Gemini use කරන්න පුළුවන්. Gemini එකේ රිසර්ච් මොඩියුල් එකක් වෙනම තියෙනවා deep research කියලා. ChatGPT එකෙත් තියෙනවා. ඒකේ වෙනම GPT එකක් තියෙනවා රිසර්ච් සඳහා. එතකොට මේක අපි ප්‍රශ්න ගහපු ගමන් උත්තරේ එන්නේ නැහැ. ඒකට විනාඩි කිහිපයක් යනවා. එතකොට එයා අපි කියමු අපි උදාහරණයක් විදිහට artificial intelligence ලංකාවේ පාසල් පද්ධතියට කොහොමද බලපාන්නේ කියලා රිසර්ච් එකක් කරන්න කියලා අපි කියනවා. එතකොට මෙයා ලංකාවේම තියෙන අධ්‍යාපනයට සම්බන්ධ වෙබ්සයිට්ස් එතකොට ඒ පබ්ලිෂ් කරලා තියෙන ඩොකියුමන්ට්ස් රිසර්ච් ඔක්කොම අපිට පේනවා එක එක මොන වගේ ඒවාද රිෆර් කරන්නේ මොනවද ඒ වගේ ගන්න. ඊට පස්සේ මෙයා රිසර්ච් ඩොකියුමන්ට් එකක් හදනවා with reference. මේ කරුණට සපෝට් කරන්නේ මෙන්න මේ ඩොකියුමන්ට් එක. අන්න ඒ විදිහට රිසර්ච් ඩොකියුමන්ට් එකක් සාමාන්‍ය විනාඩි 10කින් 15කින් විතර හදනවා. ඒ වගේ හදන විදිහ අපි එතෙන්දි කතා කරලා බලමු. ට්‍රාන්ස්ලේෂන් වලට හොඳම ටූල්ස් එක මොකක්ද? right ට්‍රාන්ස්ලේෂන් ගත්තොත් එහෙම sorry සිංහල ඉංග්‍රීසි වලටද ඉංග්‍රීසි සිංහලටද ඉමේජ් ට්‍රාන්ස්ලේෂන්ද ටෙක්ස්ට් ටු ටෙක්ස්ට් ට්‍රාන්ස්ලේෂන්ද කියන එක අනුව ඒක වෙනස් වෙනවා. يعني අපි හිතමු අපිට ඉමේජ් එකක් අප්ලෝඩ් කරලා ඉමේජ් ටු ටෙක්ස්ට් ට්‍රාන්ස්ෆර් කරගන්න ඕන නම් ඔය ChatGPT Gemini වගේ ඕන එකකින් කරගන්න පුළුවන්. ඒක හරියට පැහැදිලිව තියෙනවා නම්. හැබැයි ඒ වගේ ලිමිටේෂන්ස් තියෙනවා. يعني ෆ්‍රී වර්ෂන් වල ගොඩක් වෙලාවට ChatGPT වගේ ගත්තොත් එහෙනම් ඉමේජස් 3ක් විතර තමයි ෆ්‍රී වර්ෂන් එකේ ට්‍රාන්ස්ලේට් කරන්නේ. එතකොට ඒක එතකොට image to text translate. එතකොට අපිට language එකක් translate කරගන්න ඕන ඒ language එක අනුව වෙනස් වෙනවා. සිංහලට translate කරනවා නම් හොඳම එක වෙන language එකක් සිංහලට හෝ සිංහල වෙන language එකකට translate කරනවා නම් හොඳම එක Gemini. මම පාවිච්චි කරලා තියෙනවා Gemini. වගේ tools use කරන්න පුළුවන්. Classical Chinese to English. Okay. ඒක නම් පොඩ්ඩක් හොයලා බලන්න මම කරලා නැති එකක්. කරලා බලන්න පුළුවන් කෝකද එතකොට මේවා එකක් කරද්දි දැනගන්න ඕන හරියටම ට්‍රාන්ස්ෆර් වුණාද කියලාත් නේද? ඒ කියන්නේ චයිනීස් පොඩ්ඩක්වත් තේරෙන්නේ නැතුව මේක ඉවැලුවේට් කරගන්න අපිට ක්‍රමයක් නැහැනේ මේ කියන අවුට්පුට් එක හරියද කියලා. ඒකින්ද ඒක නම් පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. මම හිතනවා ගොඩක්ම ලැන්ග්වේජ් පිළිබඳ ලොකුම ලැන්ග්වේජ් ආකයිව් එක තියෙන Gemini වල. මොකද හේතුව Gemini කියන ටූල් එක ඩිසයින් කරලා තියෙන්නේ Google තමයි ගොඩක් ලෝකේ ලොකුම ලැන්ග්වේජ් ආකයිව් එක තියෙන්නේ. එයාලා ඒක කරේ කොහොමද කිව්වොත් අපිට ඉස්සර ඇත්තටම ෆ්‍රී වර්ෂන් කියන්නේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් නෙමෙයි. ඒ කියන්නේ Google සර්ච් එන්ජින් එකේ අපිට අවස්ථාව දීලා තිබ්බා කැමති වොලන්ටියර්ස්ලට තමන්ගේ ලැන්ග්වේජ් එක ඉම්ප්‍රූව් කරගන්න ලංකාවේ කට්ටියට සිංහල ඉම්ප්‍රූව් කරගන්න එයාලා දෙනවා ෆ්‍රේස් එකක්. සිංහලෙන් ෆ්‍රේස් එකක් දෙනවා නේ අම්මා බත් කයි වගේ ෆ්‍රේස් එකක් දෙනවා. ඒක ඉංග්‍රීසි එකත් එයාලගේ ට්‍රාන්ස්ලේෂන් එක අපි දෙනවා. එයාලා දෙනවා. ඒතර අපිට රේට් කරන්න දෙනවා මේ ට්‍රාන්ස්ලේෂන් එක කොච්චර ඇකියුරේට්ද. අන්න එහෙම එයාලා මේ බැලුවා එයාලගේ ට්‍රාන්ස්ලේෂන් කොහොමද කියලා ලොකු කාලයක් කරලා තේරුම් ගත්තා කොහොමද ට්‍රාන්ස්ලේට් වෙන්නේ සහ මේ මොන වගේ වචනද පාවිච්චි කරන්න ඕන ට්‍රාන්ස්ලේට් කරද්දි හරි අර්ථය එන විදිහට කියලා අවුරුදු ගාණක් රිසර්ච් කරලා තමයි යාළුවා ලැන්ග්වේජ් මේ ඩේටාබේස් එක හදාගත්තේ. ඒතර ඒක සිංහල විතරක් නෙමෙයි ලෝකේ ලැන්ග්වේජස් ගණනාවක් තියෙනවා. ඒතර මම දැනුවත් විදිහට Google එකේ මොකක් හරි ටූල් එකක් අවුට්පුට් කරනවා නම් ඒක තමයි ලැන්ග්වේජ් වලට හොඳම. ඒතර Gemini එක දැනට. හැබැයි දැන් මේ වගේ අවස්ථාවක පොඩ්ඩක් හොයලා බලන්න වෙනවා. text to audio text to audio හදන්න Audacity කියලා ටූල් එකක් තියෙනවා. තව ටූල්ස් ගණනාවක් තියෙනවා. අපි හොයලා බලමු මේක මොනවද කොහොමද කරන්න කියලා. සින්දු ජෙනරේට් කරන ටූල්ස් උත් තියෙනවා. එතකොට මෙතෙන්දි මම හිතන්නේ මේ කියන්නේ text to audio වලට ඇත්තටම artificial intelligence ඕනේ නැහැ. artificial intelligence නැතුව සාමාන්‍ය browser එකට add on එකක් දාලා text to audio ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඒකට අපි කියනවා read out loud කියලා. ඒක සාමාන්‍ය ෆෝන් වලත් තියෙනවා. ෆෝන් වල ගොඩක්ම මේක use කරනවා visual impaired කට්ටිය. ඇස් පේන්නේ නැති කට්ටිය. ඇස් පේන්නේ නැති කට්ටියට මේ අපි එකට කියනවා මොකද්ද feature එක accessibility feature. එයාලට පේන්නේ නැති හින්දා එයාලා ටච් කරොත් එහෙම මොකක් හරි එකක් ඒක තියෙන එක read out loud. අන්න ඒ ටෙක්නොලොජි එකම තමයි මෙතන text to audio කියන එකෙත් use වෙන්නේ. ඒක ඇත්තටම artificial intelligence ඕනේ නැහැ. Google එකේ
ඇඩෝන් එකක් යස් කරලා පාවිච්චි කරලා මේ Google එක තින සාමාන්‍යෙන් වෙබ් සයිට්ක් වගේ නම් කරන්න පුළුවන් අට වර්ඩ් ඩොකියමෙන්ට් එකක් වගේ සම්පූර්ණ එන්ටයලි MP3 කරන්න නම් ගොඩක් කලාවට මේ Google එකේ ෆ්‍රී ටූල්සුත් ඇති පොඩ හොයල බලන්න ඕන එක AI එකින් කරන්න පුළුවන් බොහොම ලේසිය මොකද චැට්GPT වගේ එකක් ගත්තොත් එහෙම මේකේ ඒ මේ ස්පීච් මොඩියුල් එක ඉන්බිල්ඩ් එතකොට අපි ඒ ටෙක්ස්ට් එක ඇත්තරම කොපි පේස්ට් කරොත් එහෙම ChatGPT වගේ එකට ඒකල රීඩ් අවුට් ලවුඩ් කියලා කිව්වොත් එයා ඒක කියනවා හැබැයි ඒකට MP3 එකක් ජෙනරේට් කරලා ඩවුන්ලෝඩ් කරගන්න ලෙවල් එකට කරන්න නම් අපිට ප්‍රොම්ප්ටිං යූස් කරන්න වෙනවා ඒක මම පොඩ්ඩක් හොයලා බලලා කියන්නම් හරියටම කරන්නේ කොහොමද කියලා ඒක හැබැයි අමාරු වැඩක් නෙමෙයි ඒක බොහොම ලේසියෙන් කරන්න පුළුවන් What is the better way to prepare a presentation පළවෙනියටම ඕන දේ තමයි හරියට කන්ටෙන්ට් එක දැනගන්න ඕන. ඒතර කන්ටෙන්ට් එක අපිට හදාගන්න පුළුවන් large language model එකක් use කරලා. හැබැයි මේ මෙතෙන්දී අපි මම කියන්න කැමති එකක් තමයි අපි මේ tools වල output එකට 100% අපි rely වෙන එක වැරදි. එයාලගේ output එක එහෙම් පිටින්ම අරගෙන අපි දිගටම use කරන්න ගියොත් එහෙනම් අපේ productivity එක නැති වෙලා යනවා. අපේ input එකක් එතන නැති වෙලා යනවා. ඒතර අපිව කෙලින්ම එතන replace වෙලා. එහෙම නෙමෙයි. අපේ පලෙන්ට අපේ අයිඩියා එක දෙනවා ඒ අයිඩිය එක ඉම්පරූ කරලා දෙන්න කියලා යාලට කියනවා එතට යා ස්ලයිඩ් බ්ලයි ස්ලයිඩ් හදල දෙන උදාහරණයක් විදිහට අපි කිව්වොත් එහෙම ආටිෆිෂියල් ඉන්ටෙලිජන්ස් ගැන අපිට ප්‍රසන්ටේෂන් එකක් හදලා දෙන්න 5 ස්ලයිඩ් ChatGPT කිව්වොත් හදලා දෙනවා sorry එතන හදලා දෙනවා කියන්නේ එයා කියන්නේ පළවෙනි ස්ලයිඩ් එකේ කන්ටෙන්ට් එක මේක ඉමේජස් මේවා එන්න ඕන අන්න ඒ වගේ විස්තරයක් පල්ලෙහාට දෙනවා එතන අපි මේක බලනවා බලලා අපිට ඕන විදිහට තියනවාද අපි එඩිට් අපිට අවශ්‍ය වෙනස්කම් ටික කරලා අපි රිෆයින් කරගන්නවා ඒකට කියනවා අපි ස්ක්‍රිප්ට් එක. ඊට පස්සේ ඒ ස්ක්‍රිප්ට් එක අපිට අප්ලෝඩ් කරන්න පුළුවන් Gamma කියලා ටූල් එකක් තියෙනවා ප්‍රසන්ටේෂන් ජෙනරේට් කරන. එහෙම නැත්නම් Canva යූස් කරන්න පුළුවන්. ඒකට අප්ලෝඩ් කරාම එයා ස්ලයිඩ්ස් ටික ඒකේ ඇනිමේෂන් උත් එක්ක ඉමේජස් දාලා ඩිසයින් කරලා දෙනවා. ඊට පස්සේ අපිට එතනිමුත් එහාට ගිහිල්ලා අපිට මේ ප්‍රසන්ටේෂන් එක ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒකටත් අපිට ChatGPT වල වොයිස් මොඩියුල් එක යූස් කරන්න පුළුවන්. රයිට් උදාහරණයක් විදිහට අපි ප්‍රසන්ටේෂන් එක පටන් ගන්නවා පටන්ගෙන අපි කියනවා මේකේ ෆෝන් එකෙන් ගොඩක් වෙලාවට ෆෝන් එකේ ඇඩ් ඔන් එක යූස් කරන්න පුළුවන් නම් හොඳයි ChatGPT එකේ වොයිස් මොඩියුල් එකට අපි යාට කියනවා මම මේ ප්‍රසන්ටේෂන් එක ප්‍රැක්ටිස් කරනවා මම මේ ප්‍රසන්ටේෂන් එකේ පළවෙනි ස්ලයිඩ් එක කියනවා කියද්දි ඔයා අහන් ඉඳලා වැරදි ටික මට කියන්න ප්‍රසන්ටේෂන් පළවෙනි ස්ලයිඩ් එක ඉවරුනාම මට මේකට 100න් ලකුණු දෙන්න මම මේකේ ෆිලර් වර්ඩ්ස් වගේ යූස් කරනවා නම් ලකුණු අඩු කරන්න මම පැහැදිලිව කන්ටෙන්ට් එක කියනවාද කියලා බලන්න. කියලා එතකොට ChatGPT අපිට අන්තිම වෙද්දි කියනවා ස්ලයිඩ් එක ඉවරනාට පස්සේ අපිට දෙනවා ෆීඩ්බැක් එක. අපිට ඒතර ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් ඒරියාස් දෙනවා. අන්න වගේ ප්‍රැක්ටිස් කරන්නත් යූස් කරන්න පුළුවන්. ඒතර ප්‍රසන්ටේෂන් හදන්න බොහොම ලේසියෙන් පුළුවන්. අපි මොඩියුල් එකක් තියෙනවා ප්‍රසන්ටේෂන් හදන එක ගැන. අපි AI tools ඊළඟ ප්‍රශ්නේ අහලා දිනවා මොනවද යූස් කරන AI tools මේ ප්‍රෝග්‍රෑම් එකේදී කියලා. අපි large language models ගොඩක් කතා කරනවා ChatGPT, Gemini, Notebook LM, Claude, Anthropic වගේ LLM models විතරක්. LLM ගත්තොත් ඒවා විතරක්. ඒතර Canva ගැන කතා කරන්න පුළුවන් අපිට. එතකොට Gamma වගේ content creation tools පාවිච්චි කරන්න පුළුවන්. Leonardo වගේ image generation tools තියෙනවා. එතකොට Heygen කියලා තියෙනවා අපිට video avatars හදාගන්න පුළුවන්. videos අපිට පොඩි slides short videos හදාගන්න පුළුවන්. ඒ වගේ tools ගොඩක් අපි කතා කරනවා මේකෙදි. එතකොට අවශ්‍ය content එක අනුව මම මේ වෙද්දි tool එක ඔයාලට introduce කරලා දෙන්නම්. ඔයාලට ඒක register වෙලා මගෙත් එක්කම practically කරන් යන්න පුළුවන්. මේ tool එකේ අපි පොඩි practical session එකක් කරමු. right thank you very much මේ ප්‍රශ්න ටික අහලා දීපිච්ච එකට සමහරවිට මේ එක්කෙනෙක් මේ ප්‍රශ්නේ අහුවට සමහරවිට ඒ ප්‍රශ්නේ අනික් කට්ටියටත් තියෙන එකක් වෙන්න පුළුවන් right sorry මම හිතන්නේ අපි කවර් කරා ප්‍රෝග්‍රෑම් එකේ වෙන්න ඕන දේවල් ප්‍රශ්න ටිකට මම ඔක්කොම උත්තර දුන්නා එතකොට ප්‍රෝග්‍රෑම් අතව ප්‍රශ්නයක් අහලා තියෙනවා yes thank you සම්පත් එතකොට මේ අපි ඊළඟට කෝස් එක පටන් ගන්න දවස ඒ ටික ඔක්කොම ප්‍රයිම් ඉන්ටර්නැෂනල් එකකින් ඔයාලට කියයි. එහෙනම් බලාපොරොත්තු වෙනවා හැමෝම ප්‍රෝග්‍රෑම් එකට සහභාගී වෙයි කියලා. මේකෙන් ඇත්තටම අවුට්පුට් එක ප්‍රොෆෙෂනල්ස්ලාට ස්ටුඩන්ට්ස්ලාට
මේ හැමෝටම මේක යූස් කරන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක බොහොම බෙනිෆිෂල් වෙයි. මේ ප්‍රෝග්‍රෑම් එකට සම්බන්ධ වුණේ නැතත් Tamanට තනියම හරි අනිවාර්යෙන් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් කියන එක අපේ ජීවිතේ කොටසක් වෙලා ඉවරයි. අනිවාර්යෙන් ඉදිරි අනාගතයේදී කම්පියුටර් ලිටරසි එක අපි දැනට ජොබ් එකකට යද්දි බලනවා වගේ ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ටූල් පාවිච්චි කරන්න පුළුවන් හැකියාව අනිවාර්යෙන් ඉදිරියට ඕනේ වෙයි. ඒකින්ද මේ වගේ ප්‍රෝග්‍රෑම් එකකට සම්බන්ධ වුණත් නැතත් ඔයාලා අනිවාර්යෙන් මොකක් හරි AI ටූල් එක ටූල් එක බැගින් හරි කමන්නේ එක ටූල් එක පළවෙනි හොඳට ඉගෙන ගන්න. ඊට පස්සේ තව ටූල් එකක්, තව වෙනස් එකක්. අන්න ඒ වගේ අඩු ගානේ ටූල් 4ක්වත් තමන්ට හොඳටම යූස් කරන්න. ඒකේ ෆුල් කේපබිලිටිස් යූස් කරන්න පුළුවන් ලෙවල් එකකට එන්න පුළුවන් නම් සාමාන්‍යයෙන් ඔයා කරන්නේ කම්පියුටර් සම්බන්ධ ජොබ් එකක් ගන්න. කියන්නේ ඔයාගේ ජොබ් එකේ මොකක් හරි කොටසකදී කම්පියුටර් එකක් සම්බන්ධ වෙනවා නම් අනිවාර්යෙන් ඒක ඔයාලට බොහොම වැදගත් වෙයි. right thank you very much join වුණාට අපි ඉදිරි ප්‍රෝග්‍රෑම් වලින් සම්බන්ධ වෙමු. good night